හරි. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ නම? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ ලිපිනය? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ වයස? අන්න ඒ වගේ දෙයක් ඊටමත් වැදගත් ආකාරයට කෙනෙක්ගෙන් අහන්නේ කොහොමද? ඒකට ලස්සන වාක්‍ය රටාවක් තියෙනවා. ඊටමත් සරලයි. වාක්‍ය මුලට may I know කියන වචන තුන යොදනවා. may I know කියන වචන තුනෙන් අදහස් වෙන්නේ මට දැනගන්න පුළුවන්ද? නැත්නම් මට දැනගන්න අවසරද? ඊට පස්සේ ඔයාට දැනගන්න ඕනි දේ ඊට පස්සේ දානවා. ඔයාගේ නම නම් your name. ඔයාගේ වයස නම් your age. මේ ප්‍රදේශය ගැන නම් about this area. අන්න ඒ වගේ එකක් දැම්මහම වාක්‍ය සම්පූර්ණ වෙනවා. අපි බලමු උදාහරණ කිහිපයක්. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ නම? may I know කියන වචන තුන වාක්‍ය මුලට දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ නම කියන අදහස් වෙන්න අපි your name කියලා දාලා තියෙනවා. එතකොට මට දැනගන්න පුළුවන්ද ඔයාගේ නම? කොහොමද අපි කියන්නේ may I know your name? may I know your name? දැන් ඔයාගේ නමනේ දැනගන්න ඕනි. එතකොට මට දැනගන්න පුළුවන්ද ඔයාගේ වයස? කොහොමද අපි කියන්නේ? ඔය name වෙනුවට අපි age කියන වචනය අපි ඊට පස්සේ දානවා. එතකොට මට දැනගන්න පුළුවන්ද ඔයාගේ වයස? may I know your age? may I know your age? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ ලිපිනය? may I know your address? may I know your address? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ phone number එක? may I know කියන වචන තුන මුලට දැම්මා. your phone number කියන එක ඊට පස්සේ දැම්මා. may I know your phone number? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ phone number එක? may I know your email address? may I know your email address? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ email address එක? අපි කියමු මොකක් හරි දෙයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ සූදානම් කරපු එකේ ගැන එක එක්කෙනාගෙන් අදහස් විමසනවා. අපි එක්කෙනෙක් ගාවට ගිහිල්ලා අහනවා may I know your idea? may I know your idea? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ අදහස? හරි. අපිට තවත් ඕනනම් මේකට කෑල්ලක් එකතු කරන්න පුළුවන්. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ අදහස මේ ගැන? මේ ගැන කියන එකත් අපිට මේකට ඇඩ් කරන්න පුළුවන් about this කියලා. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ අදහස මේ ගැන? may I know your idea about this? may I know your idea about this? හරි. අපි කියමු අපි මොකක් හරි සැලසුම් කරනවා. අපි එක්කෙනෙක් සැලසුම් කරනවා, වැඩසටහනක් සැලසුම් කරනවා, මේ විදිහට කරන්න ඕනි කියලා. ඒ සැලසුමට අපි කියනවා plan කියලා. එතකොට අපි එයාගෙන් අහනවා මට දැනගන්න පුළුවන්ද ඔයාගේ සැලසුම? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ සැලසුම? may I know your plan? may I know your plan? අපි කියමු මොකක් හරි දෙයක් කරන්න කෙනෙක්ගෙන් අපි ඔයාගේ තීරණය අහනවා. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ තීරණය? දැන් එයා තීරණය කියන්නේ නැතුව ඉන්නකොට අපි කියනවා මට දැනගන්න පුළුවන්ද ඔයාගේ තීරණය? කොහොමද කියන්නේ? ඔයාගේ තීරණය your decision. your decision. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ තීරණය? may I know your decision? may I know your decision? දැන් අපි කියමු සමහර වෙලාවට ඔයාලා හැමෝම හෙට එන්න ඕන. හරි? කිව්වහම එක්කෙනෙක් කියනවා මට එන්න විදිහක් නැහැ. මට එන්න බෑ. හෙට මට එන්න බෑ. ඊට පස්සේ අපි අහනවා යාගෙන් මට දැනගන්න පුළුවන්ද හේතුව? දැන් එන්න බැරි හේතුව දැනගන්න පුළුවන්ද කියලා තමයි මේ අහන්නේ. මට දැනගන්න පුළුවන්ද හේතුව? හේතුව the reason. මට දැනගන්න පුළුවන්ද හේතුව? may I know the reason? may I know the reason? එන්න බැරි හේතුව මොකක්ද කියලා අහනවානේ. may I know the reason? මොකක්ද හේතුව? හරි. අපිට වෙලාව අහනකොටත් අපිට මේක ඉතාමත් වැදගත් ආකාරයට කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. may I know the time? may I know the time? මට දැනගන්න පුළුවන්ද වෙලාව? හරි. එතකොට සමහර වෙලාවට ඒක මේ දැන් වෙලාව අහන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි හෙට කට්ටියම එන්න ඕන. ඔයා දන්නවනේ. කිව්වහම දැන් මම දන්නේ නැහැ එන්න ඕනි වෙලාව මොකක්ද කියලා. හෙට එන්න ඕනි කියන එක දන්නවා. හෙට එන්න ඕනි වෙලාව දන්නේ නැහැ. එතකොට මම එයාගෙන් අහන්න පුළුවන් මට දැනගන්න පුළුවන්ද වෙලාව? එන වෙලාව තමයි එතකොට මේ අහන්නේ නේ. may I know the time? may I know the time? හරි. ඔයා හිතන්න බලන්න අපි දන්නේ නැති තැනකට යනවා. හරි මම දන්නේ නැති තැනකට යනවා. ඒ දන්නේ නැති තැනකට ගියාම මට දැන් මේ ස්ථානය ගැන දැනගන්න ඕනේ.
ඉතින් මං එතන ඉන්නවා මේ ස්ථානයේ පිළිබඳව දන්න කෙනෙක්. එයාගෙන් අපි ගිහිල්ලා අහනවා may I know මට දැනගන්න පුළුවන්ද about this place මේ ස්ථානය ගැන. මට දැනගන්න පුළුවන්ද මේ ස්ථානය ගැන. may I know about this place. may I know about this place. හරි. ඊට පස්සේ මොකක් හරි සිද්ධ වෙනවා යම් කිසි තැනක. ඒ සිද්ධ වුණේ මොකක්ද කියලා මට දැනගන්න ඕනේ. එතකොට අපි අහනවා මට දැනගන්න පුළුවන්ද මොකද්ද සිද්ධ වුණේ කියලා. මට දැනගන්න පුළුවන්ද මොකද්ද සිද්ධ වුණේ කියලා. කොහොමද අපි කියන්නේ? මට දැනගන්න පුළුවන්ද may I know මොකක්ද what සිද්ධ වුණා happened. happen කියන වචනේ අගට ed දාලා අතීත කාල ස්වරූපයෙන් තමයි මෙතනදී ගන්න ඕනේ what happened. හරිද? happened කියනකොට අල්ඩයන්නක් අවසානයේදී ශබ්ද විය යුතුයි. may I know what happened. may I know what happened. may I know what happened. මට දැනගන්න පුළුවන්ද මොකද්ද සිද්ධ වුණේ කියලා. හරි. එතකොට අපි බලමු කාට හරි මොනවා හරි ඕනි වෙලා. එයා මොනවා හරි හොයනවා. අපි අහනවා යාගෙන් may I know what you want. may I know what you want. මොකද්ද මේකේ තේරුම? මට දැනගන්න පුළුවන්ද what මොකක්ද you want ඔයාට ඕනි. මට දැනගන්න පුළුවන්ද ඔයාට මොකක්ද ඕනි කියලා. may I know what you want. may I know what you want. මට දැනගන්න පුළුවන්ද ඔයාට මොකක්ද ඕනි කියලා. බලන්න මේ හැම වාක්‍යයක්ම ඔයාට ඉංග්‍රීසි කතා කරනකොට ඕනි වෙනවා. මේවා කටපාඩම් කරලා තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ තරම් වැදගත් මේවා ඔයාට ඉංග්‍රීසි කතා කරනකොට. අපි කියමු මෙහෙම. කවුරු හරි ගෑනු ළමයෙක් ඇවිල්ලා ඉන්නවා. මට දැනගන්න ඕනේ එයා කවුද කියලා. හරිද? එතකොට කවුද කියන එකට පාවිච්චි කරන්නේ who කියන වචනේනේ. එතකොට ඇය කියන්නේ she. she සමග භාවිතා කරන්න ඕනේ අපි she වල be verb එක ඇය කියනකොට she is කියලා. එතකොට කොහොමද මේ වාක්‍ය නිර්මාණය වෙන්නේ? මට දැනගන්න පුළුවන්ද ඇය කවුද කියලා. මට දැනගන්න පුළුවන්ද ඇය කවුද කියලා. මට දැනගන්න පුළුවන්ද may I know කවුද who ඇය she is. she is කියන එක මේක අනිවාර්යෙන් වාක්‍යයකට යෙදෙන්න ඕන. may I know who she is. may I know who she is. මට දැනගන්න පුළුවන්ද ඇය කවුද කියලා. හරි. පාහිතන්න බලන්න ඔයා යනවා ඉන්ටර්විව් එකකට. ඉන්ටර්විව් එකකට ගියාම එතන ඉන්ටර්ව් කරන කෙනා ඔයාගෙන් අහනවා මට දැනගන්න පුළුවන්ද ඔයාගේ සුදුසුකම්. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ සුදුසුකම් qualifications සුදුසුකම්. මට දැනගන්න පුළුවන්ද ඔයාගේ සුදුසුකම් may I know your qualifications. may I know your qualifications. හරි. ඒ වගේම මෙහෙමත් අහන්න පුළුවන් ඉන්ටර්වයුව බෝඩ් එකේදී. may I know your experience level. may I know your experience level. මොකද්ද මේ අදහස් කරන්නේ? මට දැනගන්න පුළුවන්ද ඔයාගේ අත්දැකීම් මට්ටම. මොකක් හරි දෙයක් පිළිබඳව අත්දැකීමේ මට්ටම මට දැනගන්න පුළුවන්ද? may I know your experience level. හරි. මේ වාක්‍ය රටාවෙන් ඔයාට ගොඩක් වෙලාවට කතා කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසා මේ වාක්‍ය පුළුවන් නම් ලියා ගන්න. නැත්නම් මේවා නැවත අහලා ඔයාගේ කතා බහට එකතු කරගන්න. හරි. එහෙනම් ඊළඟ පාඩමෙන් හමු වෙනතුරු ඔයාට සුබ දවසක්.